අපේම උරුමයන් ගැන වගේම අතීත තොරතුරු ගැන කතා බහ කරමින් හරවත් වූ විස්තර ඔබ වෙතට සමීප කරවන මාහින්න YouTube නාලිකාවට ඔබව සාදරයෙන්ම පිළිගන්නවා. අදත් ආයුබෝවන් කියලා. පසුගිය දවස් කීපයක් පුරාම අපි මහන්සි වුණේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරයේ පෙරහැර මංගල්‍ය පිළිබඳව වැඩිපුර තොරතුරු හොයාගන්න. ඒ විදිහට අපි හොයාගත්ත තොරතුරු සමහරක් ඔබත් එක්ක බෙදා ගන්න තීරණය කළේ ඔබ අපි මෙතෙක් නොදැන සිටි තොරතුරු ගණනාවක්ම අපිට දැනගන්නට ලැබුණ නිසා. ඒ අනුව අද අපි කතා බහ කරන්නේ කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී අප දුටුව ඒ කාලපන්දම් දීම එහෙම නැතිනම් කාලපන්දම් පූජාව කියන විශේෂිත වූ පූජාව පිළිබඳව. ඉතින් මේ පූජාව සිදු කළේ රාත්‍රී කාලයේ ඒ කප් සිටුවීම අවසානයේදී. මේ සඳහා කාලපන්දම් ගස යනුවෙන් නම් කරපු ගසක් නිර්මාණය කරලා තිබුණා. රියන් 11ක් පමණ දිග ඇද නැති පුවක් ගසක්ගෙන කපා පොතු ඉවත් කර මේ සඳහා අරගෙන තිබුණේ පිරිසිදු කිරීමෙන් පසුවයි. එය ගොක්කොළ සැරසිලි වලින් මනාව අලංකාරවත් කරලා තිබුණේ. ඒ වගේම මේ කාලපන්දම් ගස මුදුනේ පොල් මලක් හා පුවක් මලක් සවි කරලා තියෙනවා. මේ විශේෂිත පූජාව අවසානයේදී කාලපන්දම් ගස මුදුනේ දල්වන ලද පන්දමක් සවි කර ඔසවා සිටවනු ලබනවා. විශේෂ බෙරපද වාදනය කරමින් සිදු කරන මෙම පූජාව දෙවියන් වෙනුවෙන් සිදු කරන ආලෝක පූජාවක් ලෙසින් සැලකනවා. මේ ආලෝක පූජාවේ අනුහසින් සියලු ලෝවාසීන්ට ආලෝකයක් උදා වේවා යන්න තමයි ප්‍රාර්ථනා කෙරෙන්නේ. ඉතින් මේ පූජාව ආරම්භ වෙන්නේ මෙන්න මේ ආකාරයට. දේවාල භූමියේ ඇති උස් වේදිකාවක ප්‍රධාන යහන් තුනක් බැඳ ඒ යහන් වටා ගොක් රැහැන් ඇද සීමාවන් සලකුණු කර ගන්නවා. අනතුරුව මේ වේදිකාවට පැමිණෙන ප්‍රධාන කපු මහතා ඇතුළු නර්තන හා බෙරවාදන ශිල්පීන් විසින් යහන් වලට මල් පහන් පුදා මඟුල් බෙර සංකනාද පවත්වා ඒ සඳහා වූ කවි ස්තෝත්‍ර කියමින් රැස්ව සිටින සැමට ආශිර්වාද කරනු ලබනවා. පූජාව අවසානයේදී කාලපන්දම් ගස මුදුනට අවුලන ලද පන්දමක් සවි කර ගස ඊට නියමිත ස්ථානයේ පිහිටුවනවා. එහි බැඳ ඇති කන්වැල් සතර දිසාවට ඇද ගැට ගසා ගන්නවා. මින් අදහස් කරන්නේ අකල් මරණ කිසිවක් සිදු නොවේවා යන්නයි. මේ කාලපන්දම් දීමේ උපත පිළිබඳව කතා කීපයක්ම තියෙනවා. එකක් තමයි දෙවොල් හත්කට්ටුව නැව් හතක නැගී මෙරටට පැමිණීමේදී මහා සයුරේදී ඡණ්ඩ කුණාටුවකට මුහුණ පාන්නට සිදු වූ බවත් පැමිණි නැව් කැඩී බිඳී ගොස් කුඹගස් පමණක්ම ඉතුරු බවත් කියවෙනවා. එහිදී ඔවුන් කරදියෙන් පහනක් දල්වා කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඉල්ලා ඇති අතර දෙවියන්ගේ පිහිට ලැබී කරදරයකින් තොරව මෙරටට ගොඩ බැස ඇති බවත් සඳහන් වෙනවා. ඒ වෙනුවෙන් කතරගම දෙවියන් හට කරන උපහාරයක් ලෙසින් මේ කාලපන්දම් දීම සිදු කරන බවත් නැවේ කුඹගස කාලපන්දම් ගසෙනුත් එහි ඇති දම්වැල් කන්වැල් සතර තුලින් සංකේතවත් වන බවත් කියනවා. කාලපන්දම් දීම පිළිබඳව සඳහන් තවත් කතාවක් තමයි එළාර දුටුගැමුණු මහා සටනේදී දුටුගැමුණු රජතුමා විසින් කරන ලද බාරයකින් නිදහස් වීම සඳහාත් මේ කාලපන්දම් දීම සිදු කරන බව. එහෙමනම් මේ වගේ අපේම උරුමයන් ගැන සැඟවිලා තියෙන අප්‍රකට තොරතුරු රැගත් අලුත් වීඩියෝකින් ආයමත් මුණ ගැහෙමු. එතෙක් දිගටම අපිත් එක්කම රැඳිලා ඉන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.